කොටයි කොච්චර කාලයක් වෙනවද ඔයා මේ ශාස්ත්‍රයට ඇවිල්ලා? 100ක් 200කට වැඩි ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඩොලර් උපයීම තමයි ප්‍රධානම අරමුණ. දර සතුරු වෙනවා ව්‍යාපාරයක් විදියට මම විසුරු මාල් ශාස්ත්‍රයට ආපු එක ගැන. දැන් මම මුලින්ම පටන් ගත්තේ ෂෝට් ටේල් ප්ලේටි. ශාක් මත්ස්‍ය විශේෂ වලට විශේෂ ඉල්ලුමක් තියෙනවා. ඒකට වඳ වේගෙන යන මත්ස්‍ය විශේෂයක්. මම කෙනාටම මේ හැම තැනම මේ මත්ස්‍ය විශේෂ අභිජනනය කරන්න බෑ. ප්‍රවීණෙක් වෙච්ච ඔයාට මොන වගේ සහයෝගයක්ද රජයෙන් ලැබෙන්නේ? ඇත්තටම කනගාටුයි කියන්න රජයේ ආයතනයක් කරන නැග්ඩ ආයතනයනොත් අපිට ඒ කියන්නේ පළාත් ආයතනෙන් නෙවෙයි දිස්ත්‍රික් ආයතනෙන් නෙවෙයි හෙඩ් ඔෆිස් එකෙන් මේ වෙනකොටවත් අඩුම තරමේ විසුතුරු මාළු ශාස්ත්‍රය ගැනවත් ඒගොල්ලෝ හරියටවත් දන්නවද කියන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. මේක ප්‍රශ්නයක් වෙනවා කියලා එහෙම කතා කරලා විසඳගත්ත මිසක් ඇරෙන්න ඒගොල්ලෝ මැදිහත් වෙලා මෙච්චර කාලයක් විසඳපු දෙයක් අපි දන්නෙත් නෑ අපිට කරපු දෙයක්වත් නෑ. මම ගොඩක්ම ස්පෙෂලිස්ට් වෙලා තින්නේ ටෙට්‍රාමස් බාබ් ජලයේ තත්ත්වය තනින් තැනට වෙනස් වෙනවා. අපිට දැනගන්න පුළුවන් ශාක් මත්ස්‍ය විශේෂය කොහොමද අභිජනනය කරන්න කියලා. pH එක hardness alkalinity තම විශේෂ වෙච්ච මොකක්ම හරි අභිජනනය ක්‍රමවේදයක් තියෙනවා. ඩොලර් හිඟය ගැන ලොකු කතාවක් කතා කරනවා. විසුතුරු මාළු ශාස්ත්‍රයට එන්න මොනම හෝ අදහසක් තිබුණේ නෑ. ඔයාලට මුලින්ම මේ ව්‍යාපාරයට එන්න අදහස ආවේ. මොකද මම නිෂ්පාදනය කරන එක මත්ස්‍ය විශේෂයක්වත් ලංකාවේ දේශීය වෙළඳපොළට ඉන්නේ නෑ. මන් දන්න දේ තමන්ගේ ඇතුලේ විතරක් හංගගෙන ඉන්නවා. අනුම හඹාගෙන යන ඕනම කෙනෙකුට මේ ශාස්ත්‍රයේදී දැනුම දීලා ඒගොල්ලොන්ගෙන් පරිණත වෙන්න පුළුවන් කට්ටිය ගොඩක් පිරිසක් ඉන්නවා. ඒතර මම මේ පළවෙනි වතාවට මෙහෙම අභිජනන ක්‍රමවේදයක් ඇහුවේ. ඒ කියන්නේ ලේ තිත්තයා සහ බුලත් හපයා කියන මත්ස්‍ය විශේෂ දෙක අපේ රටේ ඉන්න මත්ස්‍යෙක් අපිට අභිජනනය කරලා අපනයනය සඳහා විදේශ විනිමය හොයන්න අපිට chance එක දෙන්නේ නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ බලධාරීන්ගේ තියෙන නොහැකියාව, වැඩ කරගැනීමේ නොහැකියාව. නැග්ඩගේ චෑමන්ටත් කිව්වා අපි දීවර ඇමතිටත් මේක ගැන කතා කරා, දීවර රාජ්‍ය ඇමතිටත් මේක ගැන කතා කරා. ඒගොල්ලොන් තාම නිහඬයි. අපි දෙයක් ඉගෙනගෙන ආපු නිසා තමයි මේ වගේ දේවල් අපි කරගෙන යන්නේ. ඒ අදාළ සමහර බලධාරීන් අදාළ නිලධාරීන් පමණක් ඒකට සහභාගී වෙලා තිනවා. විදේශ රටවල් වල තානාපති කාර්යාල හරහා ලංකාවට මේ වෙනකොට විදේශ සම්බන්ධතා මත ඇවිල්ලා තිනවා. නමුත් අභිජනනයකරුවන් මේ ප්‍රෝග්‍රෑම් වලට සහභාගී වෙලා නැහැ. ඊට වඩා රජයේ අවධානය මේකට යොමු කරා නම් හොඳයි කියලා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරලා. කොට අයියේ ඔයා මේ විසුතුරු මාළු අපනයනය සඳහා යොදා ගන්න කොහොමද දැනුම හොයාගත්තේ? අපිට දැනුම හොයාගන්න ගොඩක් ආයතන තිබුණේ. ආයතන දෙකක් තිබුණා. තව කෙනෙක් කරන දෙයක් වෙනුවට තව කෙනෙක් නොකරන දෙයක් කරන්න තමයි අපි මේ ශාස්ත්‍රයේ කරගෙන යන්නේ.